රයිට් අපි අද කතා කරන්න යන්නේ Nemtech Druid 114 Agri කියන එනර්ජයිස් එක ගැන. එතකොට මේ එනර්ජයිස් එක South African model එකක්. මේක Agri 114 කියලා තමයි පාවිච්චි කරන්නේ. මේකට DC current එක සහ AC current එක දෙකම පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදපු එනර්ජයිස් එකක්. අද අපි කතා කරන්න යන්නේ DC කරන්ට් එකත් එක්ක කොහොමද මේ එනර්ජයිස් එක පාවිච්චි කරන්නේ කියන එක සහ මේකේ වයරින් ඩයග්‍රෑම් එක කොහොමද අපි කරගන්නේ කියන එක. මුලින්ම එනර්ජයිස් එකේදී මේක කස්ටමයිස් කරපු එනර්ජයිස් එකක්. මේක DC සඳහා ඒ කියන්නේ 12 volt DC voltage එකකින් වැඩ කරන්න හදපු එනර්ජයිස් එක. මේක ස්ටෑන්ඩඩ් එන්නේ AC කරන්ට් එකත් එක්ක වැඩ කරන්නේ. නමුත් මෙතනදී අපි කස්ටමයිස් කරගෙන තියෙනවා DC කරන්ට් එක පාවිච්චි කරන්න. මෙතනදී DC 12 volt ඍණ ලයින් එක මයිනස් ලයින් එක මෙතනට දෙනවා සහ ප්ලස් ධන ලයින් එක මෙතනට දෙනවා. ඒත් එක්ක මෙතන තව DC බේස් එකක් පේනවා. ඒක අපි පාවිච්චි කරනවා සයිරන් එක එළියට ගැනීම සඳහා. ඒ කියන්නේ සයිරන් අවුට් එකක් විදිහට. මුලිකව තවත් මේක එනර්ජයිස් එකේ තියෙන output port කීපයක් විදිහට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එනර්ජයිස් එකේ output high voltage line තියෙන්නේ. ඒකෙදි දකුණු පැත්තේ කෙරවලෙන් රතු පාටින් තියෙනවා fence out line එක. ඒ කියන්නේ live out එක තියෙනවා. ඊට අමතරව මැද line දෙකක් තියෙනවා earth line විදිහට. මේ දෙක internal connect වෙලා තියෙන්නේ. මේ දෙක අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. ඒත් එක්කම ආයෙ තියෙනවා return line එක. මේ එනර්ජයිස් එකේදී මෙතනින් අවුට් කරන කරන්ට් එක ආපහු වැට දිගේ ගිහිල්ලා අපි හිතමු කිලෝමීටරයක් කරා යනවා කියලා. කිලෝමීටරයක් දිගට අරන් ගිහිල්ලා නැවත වැටට අරන් ඇවිල්ලා රිටර්න් එකක් විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆෙන්ස් එක කොටස් දෙකකට කඩලා මේක එක ලයිව් එකක් විදියට අරගෙන අනිත් ලයිව් එක විදියට මේක ගන්නත් පුළුවන්. මේක දැන් අපි කස්ටමයිස් කරලා තියෙන්නේ රිටර්න් එක විදිහට නැතිව ෆෙන්ස් එක ලයිව් දෙකක් විදිහටම වැඩ කරන්න තමයි මේක තියෙන්නේ. නමුත් මේක හදා ගන්න පුළුවන් අපිට මේ අවුට් වෙන ලයින් එක රිටර්න් එකක් විදියට ආපහු එනර්ජයිස් එකට ගෙනල්ලා කොච්චර වෝල්ටේජ් එකක් ගියා මෙතනින් අවුට් වෙන වෝල්ටේජ් එක කොච්චර ඩ්‍රොප් වෙලා තියෙනවද ඒ ටික කොහොමද කියන එක මෙෂර් කරගන්න පුළුවන් මෙතනට රිටර්න් එකක් විදියට ගෙනාවොත්. නමුත් දැන් අපි කරන්නේ මෙතනදී මේ දෙකම ලයිව් එකක් විදියට පාවිච්චි කරනවා. මේක දැන් අපි ෆෙන්ස් එක ෆෙන්ස් එකක් කියලා හිතාගෙන ඒකේ ෆෙන්ස් ලයිව් අවුට් එක විදියට මේක පාවිච්චි කරනවා. අපි වැටවල් දෙකකට කනෙක්ෂන් දෙනවා වගේ නම් මේක සෙකන්ඩ් ලයිව් එක විදියට පාවිච්චි කරනවා. මේකේ සිම්බල් වලින් සයින් කරලා තියෙනවා මොනවද මේකෙන් වෙන්නේ කියන එක. ගොඩක් වෙලාවට මේක නිතරම ෆෙන්ස් අවුට් එකක් විදිහට පාවිච්චි කරනවා නම් මේ රෙඩ් කලර් එකෙන් තියෙන ෆෙන්ස් අවුට් left hand side right hand side එකේ තියෙන ෆෙන්ස් අවුට් ලයින් එක අපි පාවිච්චි කරනවා. right. එතකොට මේ එනර්ජයිස් එකේ තියෙන විශේෂත්වයක් තමයි මේක physically switch මුකුත් දෙන්නේ නැහැ. එක ස්විච් එකක් විදිහට මේකේ එන key tag එක හරහා එනර්ජයිස් එක ඔන් කරගන්න පුළුවන්. මේ වගේ ටැග් දෙකක් හම්බ වෙනවා. එහෙම නැතිනම් මේක ස්මාර්ට්ෆෝන් එක හරහා power on off කරගන්න alarm triggering ඒ වගේ දේවල් alarm monitoring එනර්ජයිස් එකේ fence voltage monitoring සහ තවත් පහසුකම් කීපයක් තියෙනවා ස්මාර්ට්ෆෝන් එක හරහා app එකක් හරහා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සලා මේකේ cover එක ගලවගෙන බලමු. මොනවාද මේක ඇතුලේ තියෙන්නේ කොහොමද PCB එක සහ මේකේ ස්මාර්ට්ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙන යුනිට් එක කොහොමද තියෙන්නේ කියන එක. මේ ඇන දෙක මේ රිමූව් කරගත්තාම මේ cover එක ඉස්සරහට පොඩ්ඩක් තල්ලු කරලා උඩට ගන්න පුළුවන්. right. අපි දැනට මේකේ මේ කාඩ් එක නැතිවත් මේ එනර්ජයිස් එක ගන්න පුළුවන්. දැනට මේ එනර්ජයිස් එක අපි කාඩ් එක ස්මාර්ට් IoT කාඩ් එක හයි කරලා තියෙන්නේ. ඒකෙදි මේ කාඩ් එකට තමයි අපි SIM එක දාන්න තියෙන්නේ සහ
මේ SIM එකත් එක්ක GSM network එකක් connect වෙන්නේ 2G network එකක් 2G network එකත් එක්ක මේකේ තියෙන සම්පූර්ණ operation එක අපිට control and monitor කරගන්න පුළුවන්. මේ කාඩ් එක නැති වුණා කියලා මේක ප්‍රශ්නයක් නෑ. මේක එතකොට manually on off කරගන්න පුළුවන්. අරකේ තියෙන remotely on off කරගන්න alarm triggering ඒ වගේ දේවල් monitor කරගන්න ඒ ටික තියෙන්නේ. ඒ වගේ මෙතන high වෙලා තියෙනවා මේක SIM එකට අවශ්‍ය කරන signal එක ගන්න අවශ්‍ය කරන ඇන්ටනාව. මේක සාමාන්‍යයෙන් මීටර 3ක් වගේ දිග කේබල් එකක් එන්නේ. ඒ කියන්නේ මේක box එකක් ඇතුලේ වගේ high කරොත් එහෙම එළියට මේ කේබල් එක හරහා signal තියෙන location එක අනුව signal catch කරගන්න තමයි මේක තියෙන්නේ. මේක එළියෙන් high කරගන්න පුළුවන්. මේකේ තියෙන යට පොඩි magnet එකක් තියෙන්නේ. ඒ magnet එක metal මොකක් හරි box එකක් හරි frame එකක් හරි උඩ තිබ්බොත් මේක mount කරගන්න ලේසියෙන්ම පුළුවන්. මේක SIM එක පාවිච්චි කරනකොට මේක ඉතා වැදගත් වෙනවා. මේ කේබල් එක damage වුණොත් එහෙම network එකත් එක්ක communicate කරගන්න බැරුව යනවා. ඒ නිසා මේක ටිකක් පරිස්සමට පාවිච්චි කරන්න ඕන. box එකකට එහෙම දාද්දී පොඩ්ඩක් edges වලට high නැති වෙන්න දාන්න ඕනේ. ඒත් එක්කම මේකේ SIM එක දාන්න තියෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතන තියෙන්නේ දැනට මම මේක ඉන්සර්ට් කරලා තියෙනවා Mobitel SIM එකක්. ඒ වගේම මේකට පාවිච්චි කරන්න පුළුවන් Dialog Mobitel කියන network දෙක විතරයි දැනට ලංකාවේ. අපි අනිත් network එක පොඩ්ඩක් check කරලා තියෙනවා. නමුත් මේ දෙකත් එක්ක හොඳට වැඩ කරනවා. ඕනම area එකක signal weak වුණත් මේක වැඩ කරනවා. මේකේ මේ පාවිච්චි වෙන signal එක 4G 3G නෙමෙයි 2G signal එක පාවිච්චි වෙන්නේ. දැනට Airtel Hutch වගේ ඒවා පාවිච්චි කරන්න බැරි ලොකුම ගැටලුව තියෙන්නේ ගොඩාක් towers තියෙන්නේ Airtel Hutch වල 3G වලින් උඩ 2G තියෙන towers තියෙනවා. නමුත් මේ අපිට ප්‍රායෝගිකව දැකලා තියෙන දේ තමයි අපි අත්දැකලා තියෙන දේ Mobitel Dialog හැම ඒරියා එකකටම වගේ coverage එක තියෙනවා 2G. එතකොට මේකට Mobitel හෝ Dialog SIM එකක් දාගත්තොත් මේක remotely control කරන්න පහසුයි. ඒත් එක්ක මේකේ signal මේක power on කරාම මෙතන signal indicate කරන LED light දෙකක් තියෙනවා. එකක් මේකේ power LED එක, අනිත් එක signal LED එක. මේක blink වෙන වාර ගන්නු තමයි අපි මේක server එකත් එක්ක communicate කරගෙන connect වෙලා තියෙනවද කියන එක හරි නැත්නම් මේකට signal අරන් තියෙනවද කියන එක හරි බලන්නේ. මේක ගොඩක් වෙලාවට පළවෙනි පාර on කරද්දී 6 පාරක් වගේ blink වෙලා නවතිනවා. ඊට පස්සේ එක විනාඩි 2ක් හෝ 3ක් අතර මේක දෙපාරක් 3 පාරක් 4 පාරක් blink වෙවි LED එක off වෙන විදිහට එනවා. මේක හරියටම network එකත් එක්ක connect වුණාද කියන එක check කරගන්න පුළුවන්. LED එක 3 පාරක් නිවි blink වෙනවා නම් ඒ කියන්නේ network එක මේකට අරගෙන තියෙනවා Mobitel හෝ Dialog signal එක අරගෙන තියෙනවා. නමුත් server එකත් එක්ක connect වෙලා නැහැ. ඊට පස්සේ මේක 4 පාරක් LED එක blink වෙනවා නම් ඒ කියන්නේ network signal එකත් අරගෙන Nemtek server එකත් එක්කත් connect වෙලා කියන එක. ඒක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ප්‍රායෝගිකව විනාඩි 5-10ක් අතර වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට විනාඩි 30ක් විතර ගන්න පුළුවන්. ඒ විනාඩි 30ත් අරගෙන මේක connect උනේ නැතිනම් මේ energize එක DC power line එක disconnect කරලා ආයෙ connect කරලා restart එකක් දෙන්න ඕනේ. restart එකක් දුන්නාම ගොඩක් වෙලාවට දෙවෙනි පාර වගේ ගන්නවා. ගොඩක් වෙලාවට මේ එතනින් එහාට මේක කරන්න ඕනේ පළවෙනි වතාවට බැටරි ආව කනෙක්ට් කරද්දී මේ SIM එක ඉන්සර්ට් කරද්දී කරගන්න ඕනේ දෙයක්. මේකට සාමාන්‍ය අපි මොබයිල් ෆෝන් එකකට පාවිච්චි කරන SIM එකක් දාන්න බෑ. ඒ කියන්නේ ෆෝන් එකකට දාලා තියෙන SIM එකක් ෆෝන් එකෙන් ගලවලා මේකට දාන්න බෑ. හේතුව ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට SIM කාඩ් එක සිග්නල් ටවර් එකත් එක්ක කමියුනිකේට් කරගෙන තියෙන්නේ. මේක ස්මාර්ට් ෆෝන් එක නම් 4G or 3G සපෝට් කරන ඩිවයිස් එකක්. එතකොට පර්ෆෙක්ට් නෙට්වර්ක් එක මේකට 4G or 3G. එතකොට මේක අපි මෙතන පාවිච්චි කරන්නේ 2G සිග්නල් එකක් නිසා ස්මාර්ට් ෆෝන් එකක තියෙන SIM එකක් නම් ආයෙ මැනුවලි නෙට්වර්ක් සර්ච් කරලා ඒකෙදි
2G network එක select කරලා විනාඩි 5ක් විතර ෆෝන් එකේ තියලා 2G network එකත් එක්ක communicate කරනකන් ඉඳලා ඉවරලා තමයි SIM එක දාන්න ඕනේ. ඊට වඩා ගොඩක් පහසුයි. SIM එකක් අලුතෙන් අරගෙන communication එකෙන් number එක ගන්න පුළුවන්. රුපියල් 100ක වගේ normal reload එකක් දාලා ඉවරලා SIM එක ෆෝන් එකට දාන්න නැතුව කෙලින්ම මෙතනට insert කරගන්න. එතකොට ගොඩක් වෙලාට පස්සේ සාමාන්‍යයෙන් මේකට රුපියල් 100ක වගේ reload එකක් දාගත්තොත් මාස 3ක විතර වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාට සල්ලි ඉවර වෙනවට වඩා සල්ලි වල දාන reload එකේ expire date එකත් එක්ක තමයි තීරණය වෙන්නේ. මොකද මේකට ශත ගාණක් වගේ තමයි දවසට charge වෙන්නේ. right මේකෙදී එච්චරයි අපිට කියලා දෙන්න තියෙන්නේ. මේක GSM network එකත් එක්ක communicate කරන network card එක. ඊට අමතරව මේ main PCB එක මේකෙදි ඔයාලට stop light එකක් කියලා මම ඉස්සරහට පෙන්නන්නම්. light එකක් හම්බ වෙනවා සහ siren අපි එහා පැත්තට අරන් තියෙනවා. මෙතනට අරන් තියෙනවා siren out එකක්. ඒ out එක connect කරගන්න තියෙන්නේ මෙතනට. මේකේ තව features තියෙනවා. gate දෙන්න පුළුවන්. මේකේ program කරන keypad එක මෙතනට connect කරගන්න පුළුවන්. ඒවා මුලිකව ඔයාලට හම්බෙන්නේ නැති දේවල් නිසා මුලින්ම මෙතන මේ gate out එකක් තියෙනවා නම් gate out එක මේකේ ඕන විදිහට හදා ගන්න පුළුවන්. මේකේ දාලා තියෙනවා gate in කියලා. ඒ කියන්නේ gate දෙකක් දෙන්න පුළුවන්. gate එක disconnect කරලා තියෙද්දි Energize එකට ඒක identify කරගන්න පුළුවන්. ඒක දැනට අපි මෙතනදී NC model එකට connect කරලා දෙන්නේ. ඒ කියන්නේ gate එක already connected කියන option එකේ තියාන තියෙනවා. ඔයාලා gate එක connect කරනවා නම් මෙතන මේ තියෙන connectors ටික අයින් කරගෙන ඒ වෙනුවට gate switch එකක් දාගන්න තියෙන්නේ. right ඒ වගේම මෙතන තියෙනවා පළවෙනි connecting bar set එක. ඒකේ තියෙන්නේ පළවෙනිට තියෙන්නේ outline. මේක තියෙන්නේ voltage measure කරගන්න. ගොඩක් වෙලාට මේක පාවිච්චි කරන්නේ නැති එකක්. මොකද voltage එක දැනටමත් අපිට measure කරගන්න GSM card එක හරහා එකක් තියෙනවා. සහ stop light. stop light එක connect කරගන්නවා නම් stop light එකේ plus minus ඒත් එක්කම siren එක already අපි දැන් out කරගෙන තියෙනවා. මෙතන DC jack එකක් හරහා connect කරගන්න පුළුවන් විදියට siren plus minus එක connect කරලා තියෙන මේ විදිහට අපි plug කරගමු. right එතකොට Energize එකේදී මෙතනින් එහාට ගලවන්න යන්න එපා මොනම අවස්ථාවකවත්. මොකද මේක යට සීල් එකක් තියෙනවා. ඒ සීල් එක හරහා ඔයාලා ගැලවුවොත් මේ සීල් එක void වුණොත් එහෙම warranty වලට ප්‍රශ්නයක් එනවා. ඒක නිසා මේ ටික අවශ්‍ය ටික කරගන්න පුළුවන්. SIM එක දාගන්න තමයි අපි මේ cover එක ගලවන්නත් option එක දීලා තියෙන්නේ. සානිත් ඒවා ටික DC විදිහට DC 12 volt වලින් වැඩ කරන්න ඕන විදිහට මේක program කරලා එවන්නේ. ආයෙ ඒක AC වලට වෙනස් කරගන්නවා නම් ආයෙ program කරගන්න වෙනවා. එහෙම නැත්නම් AC power adapter එකක් කරහා normal battery current එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right මේක connect කරද්දී මේක phone එකත් එක්ක connect කරද්දී අනිවාර්යෙන් මේ device එකට පමණක් තියෙන QR code එකක් හම්බ වෙනවා. මේකේ Energize එකේ අපි කෝඩ් කරලා තියෙනවා මොකක්ද නම්බර් එක කියලා. මේ QR එක මේ Energize එකට විතරයි. එතකොට Energize කීපයක් හම්බෙන තැන් වලට මේ QR එකින් එකට වෙනස් වෙනවා. මේකේ ඉමි නම්බර් එක තියෙනවා මෙතන. මේ QR එක නැති කරගත්තොත් වෙන්නේ ආය අපිට QR එකක් Nemtech company හරහාම ගෙන්නන්න දෙනවා. මේකට විතරක් මේ ඉමි නම්බර් එක දීලා මේ ඉමි නම්බර් එකට ගැලපෙන QR එකක් නැවත ඉල්ලුම් කරන්න වෙනවා. ඒක නිසා මේ QR එක ගොඩක් වෙලාවට පරිස්සම් කරගන්න ඕනේ. මේක ෆොටෝ එකක් ගහලා හෝ ලැමිනේට් කරලා. මොකද මේක නැති වුණොත් ආයේ මොබයිල් ඩිවයිස් එකකට කනෙක්ට් කරගන්න අමාරුයි. right Energize එක on කරන්න තියෙන්නේ මේ key tag එක හරහා. මම power supply එකක් දීලා බලමු අපි කොහොමද මේක on කරගන්නේ කියන එක. right මම power battery connection එකක් අරන් ආවා මෙතනට. plus minus දෙලා තියෙනවා. Energize එක power එක අරන් තියෙනවා. Energize එක on එකේ තියෙන්නේ. නමුත් pulse එකක් හදන්නේ නැහැ. මේක stand by mode එකේ තියෙන්නේ.
අපිට මේ කව එක ගලවලා කවදාවත් මේ එනර්ජයිසර් ඔන් කරන්න බෑ. සේෆ්ටි පිච් එකක් විදිහට ඒක තියෙන්නේ. එනර්ජයිසර් එක ඔන් කරන්න නම් අපි අනිවාර්යෙන් මේ කව එක එනර්ජයිසර් එකට මවුන්ට් කරගන්න ඕනේ අනිවාර්යෙන්. මේ යන දෙක දාලා තද කරගන්න ඕනේ. මම දැන් මේක මේ සැක් උඩ තියලා තියෙන නිසා මේක සාමාන්‍ය දුරට තද වෙලා තියෙනවා. අපි බලමු. මෙන්න මේ key tag එක මේ key tag එකේ විදිහටම රූප සටහනක් තියෙන තැනක් තියෙන එනර්ජයිසර් එකේ මෙතනට ලං කරන්න තියෙන්නේ. සාමාන්‍ය එනර්ජයිසර් එක ඔන්න වෙද්දී පල්ස් 6ක් විතර වගේ අයිඩෙන්ටිෆයි කරගන්නවා එනර්ජයිසර් එක කොච්චර කන්ඩිෂන් එකෙන් දුවනවද කියලා. එතකොට මේක රන් වෙන good කියන කන්ඩිෂන් එකේ 9 තමයි මේකේ තියෙන ටොප්ම ලෙවල් එක. එතකොට මේක දැනට අපි ෆෙන්ස් එකකට කනෙක්ට් කරලා නැති නිසා 9 තියෙනවා. 9 කියන්නේ 9.9 කිලෝවොට් විතර වගේ අවුට් වෙනවා. 10 කිලෝවොට් වලට කිට්ටුම ගානක්. අපිට මේක චෙක් කරගන්න පුළුවන් මේ එනර්ජයිසර් එකත් එක්ක හම්බෙන ෆෙන්ස් ටෙස්ට් එකක හරහා. ෆෙන්ස් ටෙස්ට් එකක් ගැන මම දැම්මු කියලා දෙන්න. ෆෙන්ස් ටෙස්ට් එක තියෙන්නේ මේ Nemtech ෆෙන්ස් ටෙස්ට් එකක්. මේක සාමාන්‍ය කිලෝවොට් 12ක් විතර වගේ යනකම් චෙක් කරන්න පුළුවන්. ඊට වැඩිය වෝල්ටේජ් එක චෙක් කරන්න යන්න එපා මේ ටෙස්ට් එකෙන්. හේතුව මේකෙන් ඊට පස්සේ ඔයාලට ෂොක් එකක් වදින්න පුළුවන්. මේක අපිට right. දැන්ට මම එනර්ජයිසර් එක ගාවින් විතරක් චෙක් කරන නිසා මේක අර්ත් එක දැන්ට ග්‍රවුන්ඩ් කරලා නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට ඇකියුරේට් වෝල්ටේජ් එකක් පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය වෝල්ටේජ් එකක් පෙන්වන්නේ. මොකද මේක ඔන් වෙන්න මේකේ ලයිව් ලයින් එක සහ අර්ත් ලයින් එක අපේ ඇඟ හරහා දෙන්න ඕනේ. ඒතකොට අපේ ඇඟ මෙතනදී කනෙක්ට් වුණාට මේ අර්ත් එක අපි දැනට ෆෙන්ස් එකට දීලා නැහැ. මේක ෆෙන්ස් එකට කනෙක්ට් කරලා නැති නිසා සාමාන්‍ය වෝල්ටේජ් එකක් තමයි පෙන්වන්නේ. එතකොට මේක මේ හරිම වෝල්ටේජ් එක නෙමෙයි හේතුව අර්ත් ලයින් එකක් කනෙක්ට් කරලා නැති නිසා. ඒතකොට දැනට කිලෝවොට් 5.1ක් වගේ පෙන්නනවා. මයිනස් මේක අර්ත් ලයින් එක. අර්ත් එකේදී පෙන්නද්දි මයිනස් වෝල්ටේජ් එකක් විදිහට පෙන්නන්නේ. මේක ග්‍රවුන්ඩ් කරාට පස්සේ තමයි මේක 0 වෙලා ලයිව් එකෙන් විතරක් වෝල්ටේජ් එකක් පෙන්වන්න ගන්නෙ. මේක අපි ග්‍රවුන්ඩ් කරලා ඉස්සරහට බලමු කොහොමද කරන්න කියලා. මේ ටෙස්ට් එක සාමාන්‍ය ෆෙන්ස් එකට කිට්ටු කරද්දී, ඒ කියන්නේ ෆෙන්ස් එකත් එක්ක ඒක ෆෙන්ස් එකේ තියෙන කන්ඩිෂන් එකත් එක්ක වෙනස් වෙනවා. ෆෙන්ස් එකට සාමාන්‍ය කිට්ටු කරද්දී අපි ලං කරන වෙලාවට මේක ඔටෝ ඔන් වෙනවා. නැත්නම් ස්ටෑන්ඩ් බයි තියෙන්නේ. මේක ඔෆ් එකේ. මේක ස්විච් එකක් නෑ මුකුත් ඔන් කරන්න. මේක ෆෙන්ස් එකට ලං කරාට පස්සේ තමයි ඔන් වෙන්නේ. මේකේ පෙන්නනවා මේ දැන් ඔෆ් වුණා. මොකද ෆෙන්ස් එකේ එනර්ජයිසර් නෝට් එක දුර. අපි බලමු ඔන් කරගෙන. මේකෙදි පෙන්නනවා මෙන්න මේ පැත්තේ නම්බර් එකක්. ඒ ගොඩක් කරලා ෆෙන්ස් එක හොඳ කන්ඩිෂන් එකේ තියෙනවා නම් මේක 0 පෙන්නන්නේ. දැන්ට අර්ත් එකක් නැති නිසා මේක මේ වැලියු එකක් පෙන්වන්නේ. අපි ෆෙන්ස් එකට දාන පොඩි ෆෙන්ස් එකකට දාලා බලමු චෙක් කරලා කීයද පෙන්වන්නේ කියලා. මේක 0 කියන්නේ ෆෙන්ස් එකේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන මුකුත්ම වෝල්ටේජ් ඩ්‍රොප් එකක් නැති ෆෙන්ස් එකක් විදිහට තමයි තියෙන්නේ. right. ඒකට එනර්ජයිසර් එක ඔච්චරයි තියෙන්නේ. එනර්ජයිසර් එකේ අපි සයිරන් එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. සයිරන් එක සාමාන්‍ය මේක නම් ලොකු සයිරන් එකක්. ඔයාලට ගොඩක් වෙලාවට පොඩි සයිරන් එක 12 වෝල්ට් DC වලින් වැඩ කරන පොඩි සයිරන් එකක් හයි කරගන්න පුළුවන්. සයිරන් එක අර ඉස්සලා කිව්වා වගේ සයිරන් ජැක් එක හයි කරගන්න තියෙන්නේ. සයිඩ් එකේ තියෙන සයිරන් අවුට් එකට මෙතනට ජැක් එක අපි ප්ලග් කරගන්නවා. ගොඩක් වෙලාවට මෙතන කරන වයරින් හැම එකක්ම මෙතන මේ හයි වෝල්ටේජ් අවුට් වෙන සෙක්ෂන් එකට අඟලකට වඩා දුරින් තියාගන්න ඕනේ. මොකද මේ අපි පාවිච්චි කරන වයර්ස් ඔක්කොම normal DC වයර්ස්. එතකොට ඒ වගේ ඉන්සුලේට් කරලා තියෙන ක්වොලිටි එක අනුව ඒවට
ගමන් කරන්න පුළුවන් වෝල්ටේජ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය වගේ වයර් එකක් වෝල්ට් 600 1000 2000 වගේ රේන්ජ් එකේ තියෙන්නේ. එතකොට මෙතනදී අපි වෝල්ටේජ් 10000ක වගේ එකක් එනවා. මේක අර ඉන්සුලේට් රබර් එක ඇතුලෙන් DC වයර් එකේ තියෙන ඇතුලේ කොපර් ලයින් එකත් එක්ක ස්පාර්ක් කරන්න පුළුවන්. ඒක නිසා නිතරම මේ ඒරියා එක පොඩ්ඩක් ක්ලියර්ලි තියාගන්න. මේ ඒරියා එකත් එක්ක මුකුත් වයර් ගෑවෙන්න කනෙක්ෂන් යන්න දාන්න එපා. මේක ලෙඩ් අවුට් කේබල් එකක් අරහම ඒක ටික යන එකට කනෙක්ට් කරගන්න. ලෙඩ් අවුට් කේබල් එකකදී කිලෝවොට් 20ක් විතර වගේ යනකම් ඉන්සුලේට් එක වැඩ කරනවා. එතකොට අපිට මේක සයිරන් එක චෙක් කරගන්න පුළුවන්. ෆෙන්ස් එක ෂෝට් කරලා චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෙන්ස් එක එනර්ජයිස් එක ගාවිනොත් ලයිව් අවුට් එකයි එර්ත් එකයි පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන්. රයිට් එලාම් එක ට්‍රිගර් වුණාම එක පල්ස් එකකදී සාමාන්‍ය මේක අපි ස්ටෑන්ඩඩ් එවන්නේ පල්ස් 3ක් එක දිගට ඩ්‍රොප් වෙන්න ගත්තොත් එලාම් එක ට්‍රිගර් වෙන්න. එහෙම නැත්නම් දැන්ට මම මේ ටෙස්ට් කරන යුනිට් එකේ එක පල්ස් එකක් වෝල්ටේජ් ඩ්‍රොප් එකක් හැදුණා ට්‍රිගර් වෙන්න තමයි දාලා තියෙන්නේ. එතකොට එලාම් එක විනාඩි 4ක් නෝමල් වදිනවා. විනාඩි 4ක් වැදිලා ආයෙ නවතිනවා එලාම් එක. ඒක නිසා මේ අපිට එලාම් එකට ඊට කලින් රීච් කරන්න පුළුවන් නම් මේ එලාම් එක ඔෆ් කරගන්න. මේ ටැග් එක ආයෙ එකපාරක් තියපුවාම එලාම් එක ඔෆ් වෙනවා. එතකොට එලාම් එක වදින ලාග එලාම් එක ටැග් එක තිබ්බොත් එimhe පවර් ඔෆ් වෙනවා. ආයෙ ඔන් කරගන්න ටැග් එක තියන්න ඕනේ. රයිට් ෆෙන්ස් එකේ ඔපරේෂන් එක ගැන එච්චරයි තියෙන්නේ අපිට කතා කරන්න. මම මේකේ වයරින් ඩයග්‍රෑම් එක